පාරට නටලා පැහැදිලිද? ඉතින් වෙනද වගේම මේ ගීතය වාදනය කරන්නත් නියම ඕලම් පාරට නටලා පැහැදිලිද? ඉතින් වෙනද වගේම මේ ගීතය වාදනය කරන්නත් නියම බීට් එකක් තියෙනවා. මේක විශේෂයෙන්ම නියම පපර බීට් එකක් තියෙනවා. ඔයාලා මගෙන් ගත්ත බීට් එකක් එකේ ගත්තේ නැති කට්ටියට පුළුවන් අනිවාර්යයෙන්ම මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් කියලා ඒක ඔයාගේ කරගන්න. ඒක ගොඩක් වටියි අනිවාර්යයෙන්ම මම මොනවද කියන්නේ. හරි ලේසි කෝඩ්ස් ටික. D major කෝඩ් එක B තිරුමාදා. A major කෝඩ් එක දා කොමරිගා. සරණේ බීට් එකක් කියනකොට පොඩි ටෙක්නික්ස් මේවා අල්ල ගන්න. පළවෙනි පාර්ට් එක 1 2 දනි දනි 1 2 දනි දනි රි රයිට්. අයබෝවන් සුබ දවසක් වේවා ගුරු මිස් පොලේ ආදරණීය වල හැමෝටම ගොඩාක් ලස්සන ගීතයක්. බයිලා ගීත කලාවට විශාල සේවයක් කරපු ගායන ශිල්පියෙක් තමයි නිහාල් නෙල්සන් මහත්මයා. එතුමාගේ හැම ගීතයකම ලස්සන කතන්දරයක් තිබුණා. ඉතින් මේ ගීත වලට ගොඩ දෙනෙක් ප්‍රිය කරන්න ඒ නාදමාලා වගේම මේ වචන වල පෙළ ගැස්මත් ගොඩක් පිට හේතු වුණා. මතක ඇති එතුමාගේ ගීත රාශියක් තියෙනවා. කාවඩි බයිලා පත්තර වල විස්තර වල ඇස්සන තත්පරේනේ. ඒ වගේ එතකොට ලස්සනට පිපුණු වනමන් ඔය වගේ ගීත රාශියක් තියෙනවා. ඒ ඔක්කොම හිට් සින්දු. ජනතාව අතර ඉතාම ජනප්‍රිය සින්දු. ඉතින් එතුමාට උපහාරයක් වේවා කියලා මම ආදරයෙන් සිහිපත් කරනවා තමයි මේ පාඩම දැනුම. ඩාන්සින් සෙෂන් එකදී වෙඩින් එක මොන සාදයක එතුමන්ගේ ගීතයක් නොගායන අවස්ථාවක් නැති තරම්. ඒ හින්දා අපිව සතුටු කරලා මෙලොව හැරගිය අතිථි ගායන ශිල්පියෙක් නිර්මාණකරුවෙක්. එතුමා ඉතින් එතුමාට අපි උපහාරයක් වේවා කියලා තමයි මේ ගීතේ කරන්නේ. ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බා. ඉතින් ලස්සන ගීතයක් ඉඳලා මම හිතුවා ඉක්මනටම දෙන්න ඕන කියලා. right. channel එක subscribe කරලා නැත්නම් ආදරණීය ඔබ දැන් බලන්න. දැන්ම මොහොමම subscribe කරගෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන lesson එසනින් ඔයාලට නරඹන්න පුළුවන්. අපි එක පවුලක්නේ. සුබ මියුසික් පවුලේ ආදරණීය ඔයාලට ගොඩක් ආදරේ මටත් ඒ ආදරේ ලැබෙනවා. ඒ ආදරේට බොහොම ස්තුතියි. එහෙනම් අපි යමු පාඩමට. අල්ලගමු. හරියටම කොහොමද මේක වාදනය කරන්නේ කියලා. එන්න එකතු වෙන්න. ඉතින් වෙනද වගේම මේ ගීතය වාදනය කරන්න නියම බීට් එකක් තියෙනවා. මේක විශේෂයෙන්ම නියම පපර බීට් එකක් තියෙනවා. ඔයාලා මගෙන් ගත්ත බීට් එකක් එකේ ගත්තේ නැති කට්ටියට පුළුවන් අනිවාර්යයෙන්ම මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් කියලා ඒක ඔයාගේ කරගන්න. ඒක ගොඩක් වටියි අනිවාර්යයෙන්ම මම මොනවද කියන්නේ මම YouTube එක උගන්වන සියලුම lessons වල beats එකේ තියෙනවා. ඒ වගේම මම ප්‍රසංග වල play කරන සියලුම beats ඒකේ තියෙනවා. ඒ වගේ තමයි වැඩ ගන්න. ඒ නිසා ඔයාලටත් අනිවාර්යෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්. ඒවත් මතක් කරනවා. right. කාවඩි බයිලා D major scale එකේ තමයි යන්නේ. එතකොට අපිට තියුරු මාස්වරේ නැත්නම් F sharp එක සහ කොමන రీ C sharp එකේ දෙනවා black keys විදියට. මොන එරාවම ඇතුලේ තමයි ගීතේ වාදනය වෙන්නේ. ගීතේ සඳහා chords හරි ලේසි chords ටික. D major chord එක B තිරුමාදා. A major chord එක දා කොමරිගා. ඒ සවන්ත් එකේ නම් ඊටත් එක G note එක අල්ලනවා මෙහෙම. ඒ සවන්ත් එක beat එක දාලා වාදනය කරන නිසා මෙතනින් සුලංගිල්ලෙන් G note එක අල්ලන්නත් උනා. කියන්නේ පාස් වලේ දා రీ ගාත් එක පා වාදනය කරොත් තමයි ඒ සවන්ත් එක. ඊට පස්සේ B minor එක එනවා නී రీ තිරුමා. නී రీ තිරුමා. B D
F sharp. ඔන්න ඔය කෝඩ් දෙක තුන විතරයි එන්නේ. ඉතින් හරි ලේසි ගීතය අත්‍තරම වාදනය කරන්න. හරි. හොඳයි. අපි යමු ගීතයට. මුලින් පාර්ට් එක බෑන්ඩ්ස් එක එක ටෝන්ස් වලින් වාදනය කරනවා. මේක බ්‍රාස් වලින් උත්පාදනය කරනවා. අර නයි ටෝන් කියලා කියන්නේ ශෙහනයි වගේ අන්න ඒ වගේ ටෝන් එකකින් වාදනය කරනවා. right? බ්‍රාස් ටෝන් එකෙන් මම වාදනය කරනවා අර acoustic එකක් පොඩ්ඩක් එන්න මම ආස නිසා right ඒ විදිහට තමයි ඉන්ටර්ලූඩ් එක සහ ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්නේ දෙකම එකම මියුසික් එකේ එන්නේ මම නිකන් නෝට්ස් ටික ඔයාලට කියන්නම් මේක හයි වලින් එන්නේ මම පල්ලෙහින් කියන්නම් මට ලේසි නිසා රිගා මා 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 ප ම ක රිගා 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 ගම රිගී ඒතර කොහොමද රීඩ් කරනවද right ඒ විදිහට තමයි ගීතේ ඉන්ටර්ලූඩ් එක ඉන්ට්‍රොඩක්ෂන් එක දෙකම එකම මියුසික් එකේ එන්නේ ඊට පස්සේ ඔන්න සෝං එකට එන්නේ හරි මම ඒකත් ඔයාලා අසීතර ගායනා කරන්න ඒකම තමයි ආයෙත් කරන්නේ බාරහාර ඔප්පු කරන්න මේ කතන්දරේම හරි දැන් මම හිමීට වාදනය කරලා පෙන්නන්නම් ටෙම්පෝ ටිකක් අඩු කරලා යන්නේ ලස්සනයි නේද right මේක ඇතුලෙන් එනවා ලස්සන බිට්ස් ටිකක් මේවා මේ ඕනම බයිලා ගීත වලට ඇප්ලයි කරන්න පුළුවන් මම ඒක ටිකක් කියලා දෙන්න ඔන්න දැන් අපි බිට්ස් ටිකට එමු මේ නිල් පාටින් මම ලියලා තියෙන්නේ බිට්ස් ටික ඒ කියන්නේ ඇතුලෙන් යන පාර්ට්ස් මේවා මේ හරි ලස්සනයි මේවා බ්‍රාස් එකකින් උත්පාදනය කරනවා ලීඩ් ගිටාර් එකකින් මාරුවට වගේ වාදනය කරනවා මේ ඕනම බයිලා ගීතයකට ඇප්ලයි කරගන්න පුළුවන් මෙන්න මේවා පොඩි පොඩි ටෙක්නික්ස් මේවා අල්ලගන්න පළවෙනි පාර්ට් එක 1 2 දනි දනි 1 2 දනි දනි right එතකොට මේක කියන්නේ මෙන්න මෙතන නන්දි තිලක නදි බොම්බ තලේ ඔළුවේ තියා මොලම් පාරට නටලා කොහොඹ කලේ ඔළුවේ අන්න එතනට ගහන්නේ හොඳේ කොහොඹ කලේ ඔළුවේ අන්න එතනට ගහන්නේ කිකිය ගහන්න අමාරුයිනේ වැඩේ ඔන්න ටයිමින් එක වල්ලා ගන්න ඊට පස්සේ මොලම් පාරට නටලා කියනකොට ලීඩ් පාර්ට් එකක් කරනවා මෙන්න මෙහෙම 1 2 රිගා 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 පපා පතා හරි 1 2 රිගා 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 පපා පතා හරි 1 2 රිගා 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 පපා පතා එතකොට මේ කියන්නේ මෙහෙම මොලම් පාරට නටලා හරියි මොලම් පාරට නටලා ලස්සනයි පාට right ඊට පස්සේ තාලම් නාද සලම් අපි පෙරේ කරේ බෙදම් කොලම් ඔක්කොම දාමලා එතන ගහනවා ඇතුලෙන් මෙහෙම චාක් 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 කියලා ගහනවා ඒක බ්‍රාස් වලින් ගහමු මෙහෙම මා පා තා තා මා පා දා දා මා
pa da da ඒක ගහනකොට මේ රියන්න ටච් කරගෙන ගහන්න එතකොට හරි ලස්සනයි මේ කොලම් ඔක්කොම දමලා එනවා කොලම් ඔක්කොම දමලා චක් 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 බීට් එකේ චේන්ජස් එක එනකොට හරි ලස්සනයි right මොන විදිහට තමයි ගීතය යන්නේ හරි ලස්සනයි මම වාදනය කරලා වෙන්නන්නම් ඔන්න දැන් ඊට පස්සේ ඒ වගේ දැන් මේක second time වාදනය කරනකොට තව lead part එකක් ගන්න පුළුවන් මම මේ sign to sign මෙතන දාලා තියෙන්නේ මේ තරුව මෙතන තියෙන තැනට මෙන්න මේ beat එක වෙනකොට මෙන්න මේක ගහන්න පුළුවන් second time වාදනය කරනකොට මෙන්න මේ beat එකත් වාදනය කරන්න පුළුවන් right මේක නෝ මෙතනට මෙන්න මේ ඒ chord එක වාදනය කරන තැනට හරි केना दो तीन पनु अलंकार हार उपकर अगमे देवी दुट वेदला अन्ने वगे तेमा केना අර ලස්සනයි අන්නේ පාර්ට්ස් ඔයා ගන්න අල්ල ගන්න ඒකයි මේ මහන්සි වෙලා ලියලා තියෙන්නේ හරි අපි verse එක Vidi mama dada vidi dani dani dada මේ අතුලින් පාර්ට් එකක් යනවා මේ අතුලින් යන පාර්ට් එක මම මේ කළු පාටි ලියලා තියෙන්නේ මේකේ මේ ඔක්කොම ලීඩ් පාර්ට් යන පොඩි පොඩි කැලි ඊට පස්සේ සෙකන්ඩ් ලයින් එක vidi gaga papa vidi dani dani dada හරි ඊට පස්සේ තර්ඩ් ලයින් එක vidi mama dada vidi dani dani dada dada gaga vidi vidi dani හරි බීට් එක අඩුවෙන් ඔන්න වාදනය කරමු 1 bits ටිකට හරි අස්පාන ඇඟ ගාගෙන පිරුවට ඇඳලා අනේ ලීඩ් පාර්ට් එකනේ අස්පාන ඇඟ ගාගෙන පිරුවට ඇඳලා right මොනර පිලෙන් සදු කවඩි කර උඩ තියලා දනි දනි දා පොඩි පාර්ට් එක ඊට පස්සේ තේලිය මොකවත් නැහැ ज्योतिदारे रित्मे अणुव पादय तबला කියලකින් කෙලවරේ තියෙන තව ලස්සන පාර්ට් එකක් වන්දා නිසාරි කියලා ඔන්න වන්දා නිසාරි මේ ඔක්කොම ළඟ මේ නෝට්ස් දා නිසාරි අන්න එතන මෙහිමයි ගලපන්නේ ज्योतिदारे रित्मे अणुव पादय तबला අනේ ඉතින් දොස් බංග වෙන්න නටමු මැදට වැදිලා ඇරිද අනේ වගේ පොඩි පොඩි පාර්ට්ස් වලින් ගොඩක් ලස්සන වෙනවා ඔයා මේවා ටික අල්ල ගන්න try කරන්න right කොහමද lesson එක හොඳයි නේද හරි එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ ආදරණීය කමෙන්ට් එකක් දාගෙන යන්න ප්‍රැක්ටිස් කරලා තියාගෙන හම්බෙන්න බලන්න ජය වේවා